ලොකු බංගලාවකනේ. එහෙනම් ඇයි ඌ අපිත් එක්ක ආවේ නැත්තේ? excuse me. මොකද? excuse me නෙමෙයි බං. පීරිස් බංගලෝනේ. නෑ නෑ හරි ආපු එක හරි. ආවා ඉංග්‍රීසියෙන් වෙන බව ගත්කම. එක එක හරි සෙකන්ඩ් වෙන්න ඕනේ හරිද? You do know. චන්ඩි අයියාස් නම්බර 17 පීරිස් එක්ස්ටෙන්ඩ් බංගලෝ. ආගත්තද නූගත්කම. ආද සිංහලෙන් අහනවා මම සුද්දෙක් නෙවෙයි. you know චන්ඩි අයියා. you know? අනේ. නන්ද මෙයා. පුතු අම්මෝ ගැව්වා. අයි ගගන්. ගැව්වද? ගැව්වේ නෑ. නිකන් කිව්වේ. මේක තමයි පීරිස් අත්ත. අනේ පීරිස් කොහෙද? වරයන්. පීරිස් අත්ත මේ. මෙහාට වරේ. ඔන්න ඔය යන්න. දැන් ජීවේ මේ ගැටේ. ඔය මොකද? ඌ කියන්න. මට ගහන්න ඕනේ උට. මොකද? නෑ අනේ එපාද ගහන්න. ඌ කියාපු විදිහට ලොකු බංගලාවක් නෑ නේද? ඒවන් දන්නේ මේ. මේ මොකක්ද? තාත්තා ඉක්මනට එන්නකෝ. ඇයි මොකද? නෑ මේ චන්ඩි ඔව් මේ තමයි නම්බර 17 චන්ඩි අයියා ඉන්නේ මෙහි තමයි. ඔයගොල්ලෝ කවුද? අපි ඔව් චන්ඩි අයියාගේ යාළුවෝ. චන්ඩි අයියාගේ යාළුවෝ. කවුද මේ මම එයාගේ එයාගේ යාළුවෝ කන්න ඔයත් කන්න අපි මොකටද එහෙම යන්නේ අපිට මෙහෙ ඉන්න පුළුවන් වදේ අපි ඒකනේ ඔය බලන්න මේ කවුද මේ තාත්තා මේ චන්ඩියගේ යාළුවෝ දෙන්නෙක්ලු චන්ඩිය කියලා තිනේ එයා එනකම් මෙහෙ නතර වෙලා ඉන්නේ කියලා මෙහෙ කොහෙ නයිද නවතින්න මේ දෙන්නත් මෙතන ඕයි ලොකුන්නේ කැමින්ද මල්ලි වේනෝ මල්ලි එහෙම කියනවා චන්ඩිය අපිට කිව්වා AC room with attached bathroom දෙන්න කියලා ටකා ඇසිකන මට වැඩ තියෙනවා ටකා යනවා inside the pocket AC room with commode and at the moment also යන්න එකයි ඇටයි දාන්න දෙන්න හොඳ ඇටක් එක හොඳ ඇටක් එකක් දෙන්න දෙනවනේ දකින්න රියතරි මං කිව්වේ මේ AC කාමරේ නැහැ AC නැත්නම් මේ මරහත්තිලා මේ මක්ක දොරන හත්තුලා මේ ඔහෙ මොනවද මේ දොඩන් 10 වලින් ආවනම් ඉවරයි ඇටච් බාත්රූම් උඹලට හොඳ ඇටක් එකක් නේද ඕනේ කිව්වේ දෙන්න හොඳ ඇටක් එකක් හොඳ දෙන්න නිකට කොච්චි කොච්චි තාත්තේ අනේ යතලාවේ පයිලා ගන්න අතලාවේ ගහන්න මට ඔයාට මට ගෑනු හොරේ කොයි පැත්තේ කොයි අම්මපා කියනවා අම්මපා ඔයි මේ මල තියාගන්න ඉක්මනට එනවා අපි නැවත ආලේ කරමු සොඳුර මේ පැත්තට රැවි දිව්වද රැවි ඔන්න ඔය පැත්තට නම් දිව්වා කොයි පැත්තට දිව්වේ ඔය පැත්තට උඹ තමයි මට ඕන කරලා තියෙන රැවුලා උඹ තමයි ඒකනේ මාත් ඔයා මමත් යන්නේ තමයි උඹ මට මොරු කරලා මොකද හන්දාවට එන්න කොයි පැත්තට ඩ්‍රින්ක් එකක් දාන්න දෙන්න මං උඹට සමුසේ මාර පූසෙක් අනේ ඇති මට හලෝ දෙන්නේ දුවන හන්දක මේ පැත්තට දෙන්නේ දුවන දැක්කද දිවා කොහරි දිවේ ඔන්න ඔය පැත්තට දිව්වා උඹ තමයි මට ඕන කරන්නේ තාත්තේ අනේ තාත්තේ පොඩක් ඔක නතර කරගන්නකෝ කියන අනේ තාත්තේ කියන දේ අහලා පොඩක් නතර කරගන්න මේ දෙන්නේ චන්ඩියගේ හොඳ යාළුවෝ දෙන්නේ අපි මේ දෙන්න මේ අතලා මේ චන්ඩිය එනකම් මේ නතර කරගමුකෝ අපිට ආපහු කිසිම බාත්රූම් එකක් ඇටච් බාත්රූම් කිසි දෙයක් එපා මගේ පතුලේ ගල්තල් මැත් වෙලා දුවන්න බෑ කරුණා කරලා මට මේ කරන්න දෙන්න අනේ අපිට පැදුරු එපා විමානේ නිදා ගන්න ඔබගේ දෙපතුල වරේ නම් පුතු මාමේ අපලේව කාලා මහා පැංගිල කාලා ගිලින් අපල හූප්පු කරන්න ජය වේවා